welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ අපි ගිය සතියේ හදාගත්ත Swiss Meringue butter cream එකෙන් cake icing කරලා cup cake icing කරලා ඉවර වුණාට පස්සේ ඉතිරි වෙන ප්‍රමාණයක් තියෙනවා නම් ඒ leftovers වලින් හදාගන්න පුළුවන් රසම රස brownie එකක් හදාගන්න විදිහ තමයි අද අපි බලන්න යන්නේ. ඉතින් කියන්න ඕන මේ recipe එක American butter cream එකකට ගැලපෙන්නේ නැහැ. මේක අනිවාර්යයෙන්ම Swiss Meringue butter cream වලින් leftover ඉතුරු වෙලා තියෙනවා නම් විතරක් මේ recipe එක පාවිච්චි කරන්න. American butter cream වලින් කරන්න පුළුවන් recipes ගොඩාක් leftover butter cream recipes series එකක්ම අපි කරලා තියෙනවා. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝස් උත් ගිහිල්ලා බලන්න පුළුවන්. මම links description එකේ දාලා තියන්නම්. වැඩි කතාවක් නෑ අපි ඉක්මනටම යමු වීඩියෝ එකට. වීඩියෝ එක අතරතුරේදී ඉතුරු විස්තර කතා කරමු. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලාම channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අපි ඉක්මනටම යමු අද වීඩියෝ එකට. වීඩියෝ එක අතරතුරේදී ඉතුරු විස්තර කතා කරමු. මේ තියෙන්නේ අපේ බටර් ක්‍රීම් එක. මම මෙතන අරගෙන තියෙන්නේ Swiss Meringue butter cream එක. American butter cream එක නෙමෙයි. මේ Swiss Meringue butter cream එක සාමාන්‍යයෙන් අපි ෆ්‍රිජ් එකේ දාලා තියලා එළියට ගන්නකොට බටර් ටික උඩ මිදිලා බිත්තර සුදු මද ටික පහළට ගිහිල්ලා වගේ තමයි තියෙන්නේ. ඒ දෙක වෙන් වෙලා separately තමයි තියෙන්නේ. ඉතින් අපි මේ Swiss Meringue butter cream එක ආයෙ පාවිච්චියට ගන්න කලින් අනිවාර්යයෙන්ම බිත්තර සුදු මද සහ බටර් ටික නැවත හොඳට mix වෙන්න අවශ්‍ය නිසා බීට් එකකින් හරි විස්ක් එකකින් හරි හොඳට බීට් කරලා ගන්න ඕන. මේ විදිහට හොඳ ක්‍රීම් එකක් වෙනකම් බීට් කරගත්තට පස්සේ අපිට අවශ්‍ය නම් ආයෙ පාරක් කේක් අයිසිං කරන්න. එහෙම නැත්නම් කප් කේක්ස් වලට අවශ්‍ය ඩිසයින්ස් පයිප් කරගන්න වගේ දේවල් වලට මේ අයිසින් එක පාවිච්චි කරන්න පුළුවන්. අද මම මේ අයිසින් එක පාවිච්චි කරලා රසම රස බ්‍රවුනි එකක් හදන්නයි හදන්නේ. අපි බලමු ඒක කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි අයිසින් එක චොක්ලට් ටිකත් එක්කම මෙල්ට් කරගන්නයි හදන්නේ. මම මෙතනදී මගේ හොට් රූම් එකට උණු වතුර ටිකක් එකතු කරගෙන අයිසින් ටික සහ චොක්ලට් ටික ඩබල් බොයිල් කරගන්නයි හදන්නේ. ඩබල් බොයිල් හෝ මයික්‍රෝවේව් කරගෙන අයිසින් එක සහ චොක්ලට් ටික හොඳට මෙල්ට් කරගන්න තමයි තියෙන්නේ. ප්‍රමාණ වලින් කිව්වොත් මම මෙතන Swiss Meringue butter cream එකෙන් ග්‍රෑම් 150ක් සහ dark cooking chocolate එකෙන් ග්‍රෑම් 100ක ප්‍රමාණයක් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් Swiss Meringue butter cream එකක් කියලා කිව්වහම අපි මේකට බිත්තර සුදු මද පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ මේක egg based butter cream එකක්. ඉතින් ඔයාලා මගෙන් ඊළඟට අහන ප්‍රශ්නේ තමයි මෙතෙන්දී අපි Swiss Meringue butter cream එකම මේ recipe එකට පාවිච්චි කරන්න ඕනද? American butter cream එකේ leftover වලින් අපිට මේක හදන්න බැයිද කියලා. ඉතින් මේ recipe එකට අනිවාර්යයෙන්ම Swiss Meringue butter cream එක තමයි හරියන්නේ. American butter cream එක හරියන්නේ නැහැ. හැබැයි ඔයා American butter cream එක මෙතෙන්දී පාවිච්චි කරනවා නම් ඔයාට පුළුවන් මේ recipe එකට බිත්තරයකුත් එකතු කරගන්න. American butter cream එක පාවිච්චි කරලා මම මේ recipe එක තාම අත්හදා බලලා නැහැ. මම try කරලා බලලා හරි ගියත් ඔයාලට ඒකත් recipe එකකින් ගේන්නම්. 1:3 අනුපාතයට හදාගන්න American butter cream එක ඉතුරුනාම කරන්න පුළුවන් දේවල් නම් මම බර ගානක් recipes share කරලා තියෙනවා. ඒ හින්දා 1:3 අනුපාතයට හදාගත්ත leftover butter cream ඉතුරු වෙලා තියෙනවා නම් ඒ recipes follow කරන්න පුළුවන් ඔයාලට. මම links description එකේ දාලා තියන්නම්. ඉතින් මේ ගිය සතියේ අපි හදපු Swiss Meringue butter cream එකේ leftovers ඉතුරුනොත් හදාගන්න පුළුවන් recipe එක. butter cream එක සහ chocolate ටික හොඳට melt වුණාට පස්සේ අපි මෙතෙන්දී සීනි ග්‍රෑම් 30ක වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා. සීනි කැට හොඳටම දිය වෙන්න ඕන කියලා එකක් නැහැ. සීනි ටිකක් දිය වෙනකම් මේක හොඳට double boil එකේ තියාගෙනම mix කරගන්න. දැන් අපි අපේ wet batter එකට dry ingredients එකතු කරගන්නයි හදන්නේ. මම මෙතන palm පිටි ග්‍රෑම් 80ක්, cocoa powder ග්‍රෑම් 10ක් සහ baking powder තේ හැඳි භාගයක ප්‍රමාණයක් එකතු කරගන්නවා. මගේ hot room එකේ වතුර මේ වෙනකොට හොඳටම නිමිලා තියෙන්නේ. ඒ හින්දා hot room එක උඩම බෝල් එක තියෙන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා double boil කරගන්නේ hot room එකක් පාවිච්චි කරලා නෙමෙයි නේද? ලිපේ තියලා වතුර එක නටන අතර නම් double boil කරන්නේ mixing bowl එක ලිපෙන් බා ගන්න ඕන. එහෙම නැත්නම් පිටි ටික දාලා ඉවර වෙලා කලවම් කරන වෙලාව වෙනකොට ඔයාගේ පිටි එකත් එක්ක batter එක cook වෙන්න බලනවා. ඒ නිසා dry ingredients එකතු කරගන්න කලින් අපේ wet batter එක අනිවාර්යයෙන්ම double boil එකෙන් ඉවත් කරගන්න මතක තියාගන්න. ඔන්න දැන් අපේ brownie batter එක හදාගෙන ඉවරයි. මේ වගේ උකු ගතියෙන් වැඩි දියාරු නැති batter එකක් තමයි එන්නේ. අපි අද මේ හදාගත්ත ප්‍රමාණයේ brownie එකක් බේක් කරගන්න අපිට අඟල් 6.6 තැටියක් ප්‍රමාණවත්. මම අද මෙතන අඟල් 6.6 4S baking pan එකක් තමයි පාවිච්චි කරන්නේ. ඔයාට කැමති නම් අඟල් 6 round cake තැටියක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මේක single portions විදිහට cupcake tray එකක හරි brownie tray එකක හරි උනත් බේක් කරගන්න පුළුවන්. ඉතින් මම නම් whisk එකේ තියෙන ඔක්කොම batter එකත් සූරලා මගේ baking pan එකටම දාගන්නවා. අපරාධෙන් ළමයි සල්ලි. posh peoples ලට ඉතින් පුළුවන් මේ step එක skip කරලා whisk එක කෙලිම sink එකට දාන්න. ඉතින් personally මම නම් whisk එකේ තියෙන ඔක්කොමත් සූරලා දාලා භාජනයේ තියෙන ඔක්කොමත් පුළුවන් තරම් spatula එකෙන් ගන්න බලනවා. දැන් අපේ tray එක පොඩ්ඩක් tap
කරලා බැටර් එක evenly හැමතැනටම ස්ප්‍රෙඩ් කරගෙන ඉවර වෙලා සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරපු oven එකක විනාඩි 20ක් පැය භාගයක් වගේ කාලයක් හොඳට බේක් කරගන්න ඕන. මේ තියෙන්නේ බේක් වෙලා ඉවරුනාට පස්සේ අපේ බ්‍රවුනි එක ඔයාලට පේනවා ඇති හරිම ලස්සනට හරිම ටෙක්ස්චර් එකට පර්ෆෙක්ට් බ්‍රවුනි එකක් ඇවිල්ලා තියෙනවා. මේ බලන්නකෝ ඉතින් එජස් එහෙම හරිම ලස්සනට බේක් වෙලා තියෙන විදිහ. දැන් ඔයාට මේක කැමති ප්‍රමාණයේ කෑලි වලට කපලා සර්ව් කරන්න පුළුවන්. මම නම් මේක අඟල් 2.2 කෑලි 9කට කපා ගන්නවා. මේක මේ විදිහටම කන්නත් පුළුවන්. හරිම රසයි. ඔයාට කැමති නම් මේකට තව චොක්ලට්ස් ටිකක්, නට්ස් ටිකක් එකතු කරලා ටොපින්ග්ස් කීපයක් එකතු කරලා රසවත්ව තවත් ලස්සනට හදා ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස ෆජි බ්‍රවුනි එකේ ෆයිනල් ලුක් එක. හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. එහෙනම් ලබන සතියේ තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. බයි.